ආයිබෝවන් අදත් මගේ YouTube channel එකට ආපු ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අපේ ජීවිතේ හැමෝටම අත්‍යවශ්‍ය දෙයක් ගැන. ඒ තමයි අපේ මනසට විවේකයක් දෙන්නේ කොහොමද කියලා. ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් ශිෂ්‍යාවක් වෙන්න පුළුවන්. රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. අපි හැමෝම කාර්යබහුල ජීවිතයක් ගත කරනවානේ. ඉගෙන ගන්න දරුවෙක් නම් පාසල් යනවා. හවස පන්ති යනවා. පාඩම් වැඩ, ඉස්කෝලේ වැඩ මේ දේවල් එක්ක කාර්යබහුලයි. රැකියාවක් කරන කෙනෙක් නම් ඒ ජොබ් රෝල් එකත් එක්ක කාර්යබහුල වෙනවා. ගෘහණියක් නම් නිවසේ වැඩ කටයුතුත් එක්ක කාර්යබහුලයි. ඉතින් සමහර වෙලාවට අපිට මේ කාර්යබහුලත්වයේ එක්කම හරිම මහන්සියක් දැනෙනවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ මනසට සැබෑ විවේකයක් ලබා දෙන්න පුළුවන් සරල ප්‍රායෝගික ක්‍රම කීපයක්. ඉතින් අපි බලමු. පළවෙනි කාරණාව තමයි හැම වෙලාවෙම වැඩ කරන්න එපා. අපි හිතනවා වැඩ කරන තරමට සාර්ථක වෙනවා කියලා. ඒත් විවේකයක් නැති මනසක් ඉක්මනින්ම වෙහෙසෙනවා. ඉක්මනින් විඩාවටපත් වෙනවා. කරන වැඩ ටිකවත් හරියට කරගන්න බැරුව යනවා. සමහර වෙලාවට දරුවෝ මාත් එක්ක කියන දෙයක් තමයි මම පාන්දර 2-3 වෙනකන් එක දිගට පාඩම් කළා ටීචර්. මම ගොඩක් ඇහැරලා හිටියා ටීචර්. මේ වගේ කතා නිතරම මට කියලා තියෙනවා. නමුත් එයාලා ඒ දේවල් හරියට නොදන්නා නිසානේ මං එයාලට කියලා දුන්නා මිනිත්තු 25ක් පාඩම් වැඩ කරලා මිනිත්තු 5ක් විනාඩි 5ක් විවේක ගන්න කියලා. මොකද එක දිගට පාඩම් කළා කියලා ඒවා මතකයට යන්නේ නැහැ. විවේකයකුත් එක්ක පාඩම් වැඩ කිරීම තමයි ඵලදායී වෙන්නේ. ඉගෙන ගන්න කෙනෙක්ට විතරක් නෙමෙයි ඕනිම කෙනෙකුට මනසට විවේකය අත්‍යවශ්‍යයි. ජනේලෙන් පිටත බලන් ඉන්න, වතුර ටිකක් බොන්න, ගැඹුරු හුස්මක් ගන්න. මෙන්න මේ වගේ පොඩි විවේකයක් පවා ඔයාගේ මනසට අලුත් ශක්තියක් ලබා දෙනවා. දෙවෙනි කාරණාවට අපි යමු. දුරකථනයෙන් ටික වෙලාවකට ඈත් වෙන්න. අද අපේ මනසට ලොකු බරක් වෙලා තියෙන්නේ මොබයිල් ෆෝන් එක. Facebook, TikTok, YouTube notification මේ හැම එකකම notifications මේ හැම දෙයක්ම අපේ මොළය නතර නොවි වැඩ කරන්න හදනවා. හැම තිස්සෙම ෆෝන් එක අරන් notifications බලන්න හිතෙනවා. විනාඩි 5කින් පැත්තකින් තියනවා කියලා හිතපු ෆෝන් එක පැය 2-3ක් දන්නේම නැතුව පාවිච්චි කරලා. Facebook එකේ උඩ පහළ ගිහින් දන්නේම නැතුව. ඉතින් ඒ නිසා දවසට අවම පැයක්වත් ෆෝන් එක පැත්තකින් තියන්න. මුලදී අමාරුයි තමයි. ඒ ටික දවසකින් හිත සැහැල්ලු වෙනවා. Tamanටම ලිමිට් එකක් දාගන්න. මම මේ වැඩ ඉවර කරනකම් ෆෝන් එක බලන්නේ නැහැ කියලා. මේ පාඩම ඉවර කරලා තමයි මම ෆෝන් එක බලන්නේ. මෙන්න මේ වගේ ලිමිට්ස් සීමාවල් ඔයාටම දාගන්න. ඒ ලිමිට්ස් ඔයාවම රීසෙට් කරන්න උදව් කරනවා. මේ දේ කරලා බලන්නකෝ ඔයාටම ඒ නිදහස සැනසීම දැනේවි. තුන්වෙනි කාරණාවට අපි යමු. ස්වභාව ධර්මයේ එක්ක මිනිත්තු කිහිපයක් ගත කරන එක. ගහක් යට ඉඳගෙන ඉන්න, මල් දිහා බලන් ඉන්න, අහස දිහා බලන්න, කුරුල්ලන්ගේ හඬ අහන්න. මගේ ඩේලි රුටීන් එකේ කරන දෙයක් තමයි ඔයාලත් එක්ක මේ කතා කරන්නේ. කුරුල්ලන්ට කෑමයි වතුරයි තියෙන එක මම ඩේලි රුටීන් එකේ කරන දෙයක්. එයාලා ඇවිත් බත් ඇටෙන් ඇටේ කන දිහා බලන් ඉද්දි පුදුම සතුටක් දැනෙන්නේ. ඒ චූටි වතුර භාජනෙන් එයාලා නාන විදිහ, ඊට පස්සේ අත්තටු ගහන විදිහ හරිම ලස්සන දර්ශනයක්. මේකෙන් මගේ වෙලාව අපත යනවා කියලා මං හිතන්නේ නැහැ. මොකද ස්වභාව ධර්මයේ කියන්නේ මනස සංසුන් කරන හොඳම ඖෂධයක් වගේ. අපේ දවසේ ඉතිරි වැඩ ටික කරන්න හොඳ රීස්ටාර්ට් එකක් දෙන්න සෝබා දහමට පුළුවන්. ඊගාව කාරණාව ගැඹුරු හුස්ම ගැනීම. අපි ඒක ටිකක් කරලා බලමුද? හොඳයි. නාසයෙන් හොඳ හුස්මක් ගන්න. එය තත්පර 5ක් තියාගන්න.
1 2 3 4 5. දැන් ඒ හිමින් පිට කරන්න. හොඳ හුස්මක් ගන්න. නැවත තප්පර 5ක් ඒක තියාගන්න. හිමීම පිට කරන්න. මේක ඔයත් 5 වතාවක් කරන්න ඕන. මේ පුංචි පුරුද්දෙන් හදවතේ වේගයත් අඩු වෙනවා. මනසත් ටිකෙන් ටික සංසුන් වෙනවා. ඉගෙන ගන්න දරුවෙක් නම් පාඩම් වැඩ පටන් ගන්න කලින් මේ වගේ ගැඹුරු හුස්ම ගන්න එක මේ එක්සර්සයිස් එකෙන් හිත එක තැනකට අරගෙන පාඩම් වැඩ පටන් ගන්න පුළුවන්. එතකොට ධාරණ ශක්තියත් ඔයාගේ වැඩි වෙනවා. අපි හැමෝටම මේ බ්‍රීතිං එක්සර්සයිස් එක ගොඩක් වැදගත්. මනසේ සංසුන්භාවයට ගොඩක්ම වැදගත්. කලබලකාරී හිත සංසුන් කරගන්න ඒක උදව් වෙනවා. අපි යම් පස්වෙනි කාරණාවට. ඔයාගේ හිතේ තියෙන දේ ලියන්න පුළුවන්. සමහර වෙලාවට අපේ හිතේ තියෙන ප්‍රශ්න කාටවත් කියන්න බෑ. ඒත් ඒවා පොතක ලියන්න පුළුවන්නේ. කවුන්සලර් කෙනෙක් විදිහට මාත් මගේ ක්ලයන්ට්ස්ලට රෙකමන්ඩ් කරන දෙයක් තමයි ලියන එක. හිතේ පැටලුණු දේවල් ලියා ගන්න වගේම එදිනෙදා ජීවිතේ අපි කරන කියන දේ ලියන එක අපිට අපිවම අඳුනගන්න පුළුවන් වෙන විදිහේ ටූල් එකක්. අද මට සතුටු වුණු දේ, අද මාව කලබල කළ දේ, හෙට මට කරන්න තියෙන දේ. මෙන්න මේ වගේ ලියද්දී හිතේ බර අඩු වෙනවා. හිත සැහැල්ලු වෙනවා. මේක ඇත්තටම තෙරපි එකක්, චිකිත්සනයක්. ඔයාගේ මනස ඒකෙන් සැහැල්ලු වෙනවා. ඊගාව කාරණාවට අපි යමු. පොතක් කියවන්න. අපි හැමතිස්සෙම සෝෂල් මීඩියා බලනවානේ. සෝෂල් මීඩියා බලන එකෙන් මනසට ඇත්තටම විවේකයක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් තවත් ස්ට්‍රෙස් වෙන එක විතරයි වෙන්නේ. ඒ වෙනුවට හොඳ පොතක් කියවන්න. දිනකට පිටු 10ක් වුණත් ඇති. හිත වෙන ලෝකයකට යනවා. මාත් දිගින් දිගටම සෝෂල් මීඩියා යූස් කරන්න තරමක් දුරට ඇඩික්ට් වුණා කියලා මට හිතුන නිසා දැන් මාත් ස්කූල් ලයිබ්‍රරි එකෙන් පොත් ගෙනල්ලා කියවනවා. ඒකෙන් හොඳ ඉම්පැක්ට් එකක් තියෙනවා කියලා මට හිතෙනවා. ෆෝන් එක ඕනි කියලා හිතෙන්නෙත් නැහැ. හිතටත් නිදහසක් සැහැල්ලුවක් දැනෙනවා. ඊගාව කාරණාව. හොඳ නිින්දක් ලබා ගන්න. නිින්ද අඩු වුණාම අපිට කේන්ති යනවා. අවධානය අඩු වෙනවා. අපේ මනස නොසන්සුන්. ඒ නිසා හැකිතරම් එකම වෙලාවට නිින්දට යන්න. ප්‍රමාණවත් නිින්දක් අපි හැමෝටම අත්‍යවශ්‍යයි. නිදා ගන්න කලින් ෆෝන් එක පැත්තකින් තියන්න අමතක කරන්න එපා. ඊගාව කාරණාව. ඔබ ඔබටම කරුණාවන්ත වෙන්න. අපි හැමදාම අනිත් අයට ආදරය කරනවානේ. ඒත් අපි අපිටම ආදරය කරනවද? වැරදුන වෙලාවට මට බෑ කියනවා වෙනුවට අපිට පුළුවන් මම මේකෙන් මේ දේ ඉගෙන ගත්තා. වැරදුනාට කමක් නැහැ. මං ආයෙ උත්සාහ කරනවා කියලා Tamanටම කියාගන්න පුළුවන් නම් කොච්චර හොඳද? ඉස්සෙල්ලම Tamanටම කරුණාවන්ත වෙන්න. Tamanටම ආදරය කරන්න අපි පුරුදු වෙමු. ඒක විශාල සහනයක් වෙනවා අපේ හිතට. ඉතින් මතක තියාගන්න මනසට විවේකයක් දීම කියන්නේ කම්මැලි වීමක් නෙමෙයි. ඒ තමයි හෙට දවසේ තවත් ශක්තිමත්ව නැගී සිටීමට කරන හොඳම ආයෝජනය. අද කියපු ක්‍රමවලින් එකක්වත් අදම උත්සාහ කරලා බලන්නකෝ. ඔයාලටම වෙනසක් දැනේවි. ඔයාලටම ස්තුතිවන්ත වේවි. මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. තවමත් මගේ ලාවාස් ඩයරි පේජ් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු. හැමෝටම සුබම සුබ දවසක්.